ඉතින් අර යම රජුරු නිස්සබ්ද වෙච්ච ගමන් ඉස්සෙල්ලාම අර නිර්පාලකයෝ මොකද කරන්නේ අරගෙන ගිහිල්ලා මෙයා ඉස්සෙල්ලා අරගෙන ගිහිල්ලා මෙහෙම මුණින් අතට දානවා. දාලා ගිනිගත් යකඩ උලක් වම් අතේ ගහනවා. ගිනිගත් යකඩ උලක් දකුණු අතේ ගහනවා. ගිනිගත් යකඩ උලක් වම් කකුලට ගහනවා. ගිනිගත් යකඩ උලක් දකුණු කකුලට ගහනවා. ගිනිගත් යකඩ උලක් පපුවට අයින්නවා. ඊට පස්සේ යා දඟල ඉන්නවා. කර්මයේ අවසන් වෙනකන් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ ආයෙත් ඇදලා ගන්නවා. අරගෙන මොකද කරන්නේ පොරවක් අරගෙන අතපය කපන්න ගන්නවා. පොරවෙන් කපනකට ඒ කැක්කුමෙන් එයා දුක් විඳලා ඒක විරුණාට පස්සේ ආයෙමත් තියවද එක්කෙනෙක් නෙමෙයි මේ කරන්නේ යම එක ගොඩේ ගොඩාක් ඉන්නවා. ඊට ඔක්කොම අරගෙන දැන් රත් වෙච්ච යකඩ පොළවක් තියෙනවා. යකඩ පොළවේ මේගොල්ලන් ඔක්කොම දිගා දිනවා. අරලා යකඩ කරත්ත ඉවල යම රජුරු නෙමෙයි අර යම නිරපාලකයෝ පිරිස අර රත් වෙච්ච රෝද තියෙන යකඩ කරත්ත වලින් මේගොල්ලන්ගේ ඇඟ උඩින් එහාට මෙහාට යනවා. යනකොට ඒකෙන් විශාල වශයෙන් දුක් විඳලා වේදනාව විඳලා කෑ ගහලා ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ගිනි අඟුරු පර්වතයක් තියෙනවා. කසෙන් ගගහා ගිනි අඟුරු පර්වතයට නංගුණා. මේකෙන් අපිට පේනවා මේ යම අර නිර්පාලකීය පහළ වෙන්නේ කර්මානුරූපව. මේ වගේ. දැන් අපි ගමු හීනයක්. දැන් හීනෙන් අපිට ගොඩාක් අය පේනව නේද? නමුත් එතන එක්කෙනෙක්වත් ඉන්නවද? නැහැ. ඒ වගේ මේ කර්මානුරූප පහළ වෙන්නේ. ඊට පස්සේ කන්දට නැග්ගට පස්සේ දැන් ගිනි අඟුරු ගොඩේ මේවා කර ගගා ගිනි අඟුරු කන්දට නග්ගෝනවා. නග්ගෝලා ඉවර වෙලා ඒ කන්දින් තල්ලු කරනවා. මෙයා වැටෙනවා ගිල්ල විශාල මුට්ටියකට. ඒකට කියන්නේ මොකද්ද? ලෝහ කුඹ. විශාල කලයකට වැටෙනවා. ඒ කලයේ ඇතුළේ තියෙන ලෝදිය. මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචනයක් පාවිච්චි කළා. සෝ තත්ත පේනුද්දේහකං පච්චති. පේනුද්දේහකං කියන්නේ තමන්ගේ ශරීරයේ පෙන ගොඩක්. ඒකට වැටුණාට පස්සේ ශරීරය මොකද වෙන්නේ? පෙන ගොඩක් බවට පත් වෙලා ඒ පෙන ගොඩ උඩ යනවා යට යනවා අරකින් තැම්බි. එතකොට මේ මැරෙන්නේ නැහැ. ඒ කාලේ අවසන් වෙනකන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් ඊට පස්සේ කොකු දාලා ඇදලා ගන්නවා එයාව. අර බිලි කොකු දානවා වගේ කොකු දාලා ඇදලා අරගෙන වීසි කරනවා තව හෝල් එකකට. ඒක ඔන්න විස්තර කරනවා. ඒකට වැටිච්ච ගමන් ඒකට කියන්නේ මහා නිරේ කියලා. මහා නිරේ ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම. යටට තියෙන්නේ තනීකරම යකඩෙන් බිම. යකඩ බිමක්. බිත්ති හතරක් තියෙනවා යකඩ බිත්ති හතරක්. වහලෙත් යකඩ. මේකට ඔන්න දැන් ඉතින් ඒ යකඩ තියෙන මේ මහා නිරේට දැන් මෙයා උපදිනවා. මේ එක්කෙනෙක් නෙමෙයිනේ දැන් කෝටි ගණක් ඉන්නවා. කෝටි ගණක් ඉපදිලා ඉන්නේ ඒකේ. ඉතින් එතකොට මේගොල්ලන්ට පේනවා ඈත දැන් විශාල එකක් ඈත පේනවා ඔන්න නැගෙනහිර පැත්තෙන් දොරක් ඇරෙනවා. දොරක් ඇරෙන එකටම මොකද වෙන්නේ? මේගොල්ලෝ හිතුවේ එතන යන්න. නමුත් ඒ දොරෙන් එනවා ගිනි ජාලාවක්. මේ අය මොකද කළේ? ගිනි ජාලාව කාගෙන ඒ දොරෙන් යන්න දුවනවා. දුවනකට මොකද වෙන්නේ? අර ගින්නට හැම පිච්චෙනවා. සිවිය පිච්චෙනවා. මස් පිච්චෙනවා. පිච්චිලා ඇට කටු වලින් දුන් දාන්න පටන් ගන්නවා කියලා තියෙනවා. එහෙම දුවනකට දුවලා දොර ළඟට එනකොටම දොර වැහෙනවා. වැහෙනකොට පේනවා ඔන්න ඇරිලා තියෙනවා දොර. බටහිර පැත්තේ දොර. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? ආයෙමත් රංචුව පිටින් කෑ ගහගෙන දුවනවා බටහිර පැත්තේ දොරටුව ළඟට. බටහිර පැත්තේ දොරටුව ළඟට දුවනකොට මොකද වෙන්නේ? අර විදිහටම හැම පිච්චෙනවා. නහරවල් පිච්චෙනවා. මස් පිච්චෙනවා. ඇට කටු වලින් දුන් දානවා. ආයේ දුවගෙන යනකොට මොකද වෙන්නේ? ඒ දොරටුව ළඟට යනකොටම දොරටුව වැහෙනවා.
වෙච්ච ගමන් මේගොල්ලෝ නැවතිලා ආයි කෑග ගහ බලනවා ඊළඟ දොරටුව කොහෙද පැනලා යන්න කියලා. බලනකොට ඔන්න තියෙනවා දකුණු පැත්තේ දොරටුව. ඒ දොරටුව ඇරෙනවා. ඇරුණාට පස්සේ ඒත් එහෙට දුවනවා. අර ගිනි ජාලාව කාගෙන දුවනකොට ආයෙමත් හම්මස්නහර දැවිලා ඇට සැකිලි වලින් ඇට වලින් දුන් දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ දකුණු දොරටුව ළඟටම එනකොට ඒ දොරටුව වැහෙනවා. වැවුනට පස්සේ උතුරු දොරටුව දිහා බලනකොට අන්න ඒ උතුරු දොරටුව ඇරිලා ඒකට දුවනවා. ඉතින් මේ කියන්නේ මේ දවසින් දෙකකින් වෙන එකක් නෙමෙයි. අවුරුදු දහස් ගණන් දුවන්න ඕනේ. අවුරුදු දහස් ගණන් දුවන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ආයෙමත් පේනවා නැගෙනහිර දොරටුව ඇරිලා. ඔන්න දැන් ගිනිදල් කාගෙන දුන් දදා ශරීරෙන් දුවනවා. දුවපු ගමන් ආයේ ඒ දොරටුව වැහෙන්නේ නැහැ. ඇරිලා තියෙන්නේ. ඒ දොරටුවේ මෙයා එළියට වීසි වෙනවා. එළියට වීසිලා වැටෙනවා විශාල අසූචි වලකට. වැටෙන්නේ අසූචි වලකට. ඒකේ ඉන්නවා කියනවා ඉන්දි කටු වගේ තියෙන මේ පණුව జాතියක්. දැන් ඔබ දන්නවා ඇති ඉන්ජෙක්ෂන් ගහනවා ඔබට. ඒ හැම හිල් කරනකොට ඔබට සියුම් වේදනාවක් දැනෙනවා. මේ වගේ ඉන්දි කටු වගේ තියෙනවා ඒ පණුව කනවයි කියන්නේ ඇට ලොඳ. ඇට මිදුළු. ඒතර එයා වැටිච්ච ගමන් මොකද කරන්නේ? අර පණුව මුළු ඇඟම වහ ගන්නවා. වහගෙන ඇස් හිල් කර ගන්නවා, නහ හිල් කරනවා, කට හිල් කරනවා, අතපය හිල් කර කර සම්පූර්ණ ඇට මිදුළු වලට විදලා ඉස්ම බොනවා. අර පණුව. දැන් මෙයා මේකේ සෑහෙන දුක් විඳලා අමාරුවෙන් මොකද කරන්නේ? ඒකෙන් බේරෙන්න. ඔන්නේ අමාරුවෙන් ඒකෙන් ඈතර වෙන්න බලනවා. ඈතර වෙන්න බලලා ඔන්න වැටෙනවා. එයා ආපහු වැටෙනවා. මොකේද ඒ වැටෙන්නේ? උණු අලු තියෙන නිරේට. ඒකට කියන්නේ කුක්කුල නිරේ. අරක ගූත නිරේ. මේක කුක්කුල දැන් මහා නිරේට මේ යන හැටි. උණු අලු තියෙන නිරේට යටෙනවා. ඒදි මොකද වෙන්නේ? ඒ නිරේ දුක් විඳලා ඉවර වුණාට පස්සේ ඔන්න ඊළඟට මෙයාව ඇදලා දානවා ගිහිල්ලා නිරිපාලය විසින්. ඔබ අහලා ඇති මේ නිරේ තියෙනවා ගස් జాතියක්. මොනවද ඒකට කියන්නේ? ආන්න. මම ඉස්සර හිතුවේ මේ ධර්මයේ කියවන්න ඉස්සර මං හිතුවේ මේව කතන්දර වෙන්න ඇති. මේ කවුරු හරි හදපුවා වෙන්න ඇති බය කරන්න කියලා. නමුත් බුද්ධ දේශනාව කිරිට තියෙන එකට මම සැකහැරලා තේරුම් ගත්ත මේක නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තමයි කියලා. මේකේ තියෙනවා කටු ඉඹුල. කටු ඉඹුල කියන්නේ මේ කටු තියෙන ගිනිගත්තු ගහක්. ඒ ගහේ නගනවා. ඊට පස්සේ ඒ ගහෙන් නගලා මේකෙන් යන්තම් ඒ ගස් වලින් ගහින් ගහට පැනගෙන ගිහිල්ලා ඔන්නේ වැටෙනවා. ඊට පස්සේ කැලෑවකට. දැන් මෙයා කැලෑවි දුවනවා. දුවනකොට ඒ කැලෑවේ ගස් ඒකට කියන්නේ අසිපත් වනය. මොකක්ද ඒකට කියන්නේ? අසිපත් වනය කියලා කියන්නේ මේ ඒ ගස්වල තියෙන කොළ කඩුව වගේ දෙපැත්තක පෙන කොළ. දැන් මෙයා ඒ වනයේට වැටුණා විතරයි ඒ කොළ ඔක්කොම හෙලවිලා මෙයාගේ ඇඟට වැටෙනවා. වැටෙකට නාහේ කපාගෙන යනවා, අතපය කපාගෙන යනවා, ඔළුව කපාගෙන යනවා. දැන් මෙයා මේ වනයේ දුවනවා බේරෙන්න. දුවලා ඔන්න බේරෙන්න යනකොට ඔන්න ගඟක් හම්බ වෙනවා. මෙයා පයින්ව ගඟට. පැන්නාම ගඟේ තියෙන ලුණු වතුර. ලුණු වතුරේ තැම්බි ඉන්නකොට ඔන්න අර යම පල්ලු ඇවිල්ලා කුකු දාලා අර මාළුන් ඇදලා ගන්නවා වගේ කුකු දාලා ඇදලා ගන්නවා. ඇදලා අරගෙන අහනවා උඹට මොනවද ඕන? ඇහුවහම එයා කියනවා අනේ ස්වාමීනි මට බඩගිනි. කිව්වම යම රජු රහා හිටපන් කියලා මොකද කරන්නේ? අර කොක්කි මේකේ හරි ලස්සන විස්තරයක් තියෙනවා. මේකේ තියෙනවා කොක්කෙන් කට අරිනවා. ඒක කට අරින්න මොකෙන්ද? යකඩ කොක්කෙන් කට ඇරලා ගිනි ගුලියක් දානවලු. එතකොට දානකටම තොලුත් පිච්චිලා, කටත් පිච්චිලා, උගුරත් පිච්චිලා, මේ සම්පූර්ණ උගුරු දණ්ඩත් පිච්චිලා, බොකු බඩවැල් ඔක්කොම පිච්චිලා එවලෙම පිටිපස්සේ යනවා.